එතකොට දරුවනේ දැන් ඒ ඔය විදිහට දැන් පොලිසියට මිනිස්සු අතර යම් අර වැරදි මතයක් හැදෙන්න හේතුව මොකද්ද? හේතුවත් පොලිසිය මිනිස්සුන්ට ගොඩක් සමීපව ඉන්න එකම තමයි. ඒ කියන්නේ මිනිස්සු එක්ක වැඩිපුරම ගැටෙන ආයතනයක් වෙද්ද යම් තැනක ඒකට මිනිස්සුන්ගේ තියෙන ප්‍රතිචාරය නරක වෙන්න තියෙන නරක වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුත් එක්ක වැඩියෙන්ම ගැටෙන ආයතනයක් වෙත්නම් ඒ ආයතන බොහොමයක් ඒව දරුව මිනිස්සු අතර තියෙන ප්‍රතිරූපය ගොඩක් අවුල් වෙනවා. හරි. මිනිසුන් එක්ක වැඩිපුරම ගැටෙන අවස්ථා. ඒකත් යම් නීතිමය රාමුවක් ඇතුලේ මොනහරි ෆ්‍රේම් එකක් ඇතුලේ නම් ඒ ගැටීම සිද්ධ වෙන්නේ. මිනිස්සු අකමැති දේවල් කරන්න කියනවා නම්. හරි. ඒ කියන්නේ ඒ රාමුව ඇතුලේ මිනිස්සු අකමැති දේවල් කරන්න කියනවා නම් අන්න මිනිස්සු අතර වැරදි ප්‍රතිරූපයක් ගොඩ නැගෙනවා. ඒ හැටි. දැන් ඕකේ මෙහෙම එකක් තියෙනවනේ. දැන් නිකන් උදාහරණයක් හිතන්නකෝ. දැන් පොලිසියම මේ විශේෂ පිරිසක් ඉන්නවනේ. විශේෂ පුහුණුවක් ලැබපු කට්ටිය. ඒ කියන්නේ STF එකේ කට්ටිය. ඒ කියන්නේ විශේෂ කාර්යබලකාය ඉන්නවනේ. හැබැයි විශේෂ කාර්යබලකාය කට්ටියට මිනිස්සු බයින්නේ නැහනේ. පොලිසියට තියෙන නරක ප්‍රතිරූපය විශේෂ කාර්යබලකායයට නැහනේ. ඒගොල්ලන්ව ටිකක් අර හෙරොයිටි පොඩ හීරෝස්ලා විදිහට දකිනවනේ මිනිස්සු. වීරයෝ විදිහට දකිනවා. හැබැයි මිනිස්සුන්ගේ ප්‍රශ්නයකදී මුලින්ම එන්නේ පොලිසිය. මිනිස්සුන්ගේ ප්‍රශ්නයකදී මුලින්ම එන්නේ පොලිසිය. විශේෂ කාර්යබලකාය නෙමෙයි යන්නේ. පොලිසිය ඇවිල්ලා ඊට පස්සේ තමයි එතනින් එහාට විශේෂ කාර්යබලයට යනවා නම් යන්නේ. මුලින්ම එන්නේ පොලිසිය. මොකද ඇක්සිඩන්ට් එකක් වුණා මොන කතන්දර වුණා ඒගොල්ලෝ ඇක්සිඩන්ට් එකට අවිල්ල ගන්න ඇක්ෂන් එක අවුල් යන්න පුළුවන්. ඒක වෙන කතාවක්. සමහරට හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන්. පාරේදී හම්බෙන්නේ පොලිසිය. ගෙවල් දෙයක් අතර ප්‍රශ්නයක් වෙලා මුගහ මරාගත්තොත් ඒත් මුලින්ම එන්නේ පොලිසිය. හරි. ඔය වගේ ඕනම තැනක මුලින්ම එන්නේ පොලිසියනේ. එතකොට ඒ මුලින්ම එන ඒ පිරිස වැඩිපුර මිනිස්සු අතර ගැටෙනවා වැඩි. ඇත්තටම එහෙම එක එක විදිහට මිනිස්සුත් එක්ක ගැටෙන වැඩි වෙනවා. ඒත් එක්කම ඇත්තටම අපේ පොලිසියෙන් පේන්නේ යම් පොලිසියේ යම් නරක ප්‍රතිරූපයක් අර බ්ලැක් ඉමේජ් එකක් තියෙනවා නම් පොලිසියේ ඇත්තටම ඒ පේන්නේ දරුවනේ පොලිසියේ බ්ලැක් එක නෙවෙයි ඒ පේන්නේ. ඒ පේන්නේ ඇත්තටම අපේ සමාජයේ තියෙන බ්ලැක් එකේ පේන්නේ. අපට තේරුණාද දන්නේ කියන එක. ඒ පේන්නේ ඇත්තටම පොලිසියේ ඇත්තටම තියෙන කළු එකක් නෙවෙයි පේන්නේ. ඒ කළු පාට ඒ කියන්නේ පොලිසිය එක කළු පාට නෙවෙයි පේන්නේ. ඇත්තටම පේන්නේ මට හිතන විදිහට අපේ සමාජ කළු පාටම තමයි මේ පේන්නේ රිෆ්ලෙක්ට් වෙලා. මේ පොලිසියෙන් නිකන් මට දැනෙන්නේ නිකන් කන්නඩියක් වගේ. මොකද මේ පොලිසියේ අය ඒ විදිහට සමහර වෙලාවවලදී මිනිස්සුන්ට හිතකර නොවන විදිහට මිනිස්සුන්ගේ කම්ෆර්ට් එකට ගැලපෙන්නේ නැති විදිහට වැඩ කරන්න වෙලා තියෙන්නේ. මිනිස්සුන්ගේ තියෙන සමහර වැරදි. මිනිස්සුන්ගේ තියෙන සමහර වැරදි නිසා තමයි ඒගොල්ලෝ ඒ විදිහට හැඩ ගැහිලා තියෙන්නේ. ඒතකොට මේ වෙලා තියෙන්නේ ඇත්තටම මිනිස්සුන්ගේ තියෙන ප්‍රතිරූපයම රිෆ්ලෙක්ෂන් එකක් නේද ඒ වෙලා තියෙන්නේ. මට හිතෙන්නේ නම් එහෙම. එතකොට මට හිතෙන්නේ ඕක හදන්න වෙන්නේ පොලිසිය වයිට් වොෂ් කරන්න ගියොත් මං හිතන්නේ නැහැ ඕක හැමදාම හොද ඉඳ වෙනවා. සෝෂල් මීඩියා වල ඕක හැමදාම හොදන්න වෙනවා. හරි හැමදාම පේජ් හදාගෙන කවුරු හරි පොලිස් නිලධාරීන් කීප දෙනෙක්ව හොඳ මිනිස්සු වශයෙන් සමාජයේ උඩට අරගෙන එහෙම කරොත් ඒ චරිත එක්ක මිනිස්සු එකතු වෙයි. සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව නෙමෙයි පොලිස් ඒකකයක් නේ තියෙන්නේ. පොලිස් ඒකකයම එක්ක හිත හොඳ වෙයි කියලා හිතන්න අමාරුයි. ඒකට වෙන දෙයක් කරන්න වෙනවා. මට හිතෙන්නේ වෙන පැති වලින් මිනිස්සුන්ව තමයි වයිට් වොෂ් කරන්න ඕනේ. මිනිස්සුන්වයි හොඳ කරන්න ඕනේ. එතකොට පොලිසිය හොඳ වෙයි නිකම්. මට හිතෙනවා එහෙම කියලා. ඒ කියන්නේ හෙල්මට් දාගෙන ගියාපුවාම පොලිසියේ මහත්තයෙක් පාරේ ඉඳගෙන මේ එයාට හොඳ විදිහට අවවාද දෙන එක වීඩියෝ කරලා සෝෂල් මීඩියා දැම්මයි කියලා මං හිතන්නේ ඕක හොඳ වෙයි කියලා. මොකද ඕක වෙන තැනක වෙච්ච ගමන් ඕක අනිත් විදිහට රිප්ලයි එකක් ආපු ගමන් කෙලින්ම අනිත් පැත්තට යනවා. ඕක වෙන ඉතින් සෝෂල් මීඩියා වල පොසිටිව් පැත්තක් ගහපු ගමන් අනිත් පැත්ත නෙගටිව් එකක් එනවනේ අනිත් පැත්තට. එහෙම වෙන නිසා ඒක මං හිතන්නේ සාර්ථක වෙයි කියලා. මට එහෙම උපදෙස් දෙනවනේ මට නිකන් නෑ හිතන දෙයක් මං කියන්නේ. එතකොට ඒ විදිහට එහෙම වෙනකොට මට හිතෙන දේ තමයි මිනිස්සුන්ගේ ඇතුලින් හදන්න ඕන මතයක් මේ මිනිස්සු අතර යවන්න ඕනේ ඇත්තටම හෙල්මට් දාගෙන යන්න ඕනේ කියන එක. හෙල්මට් දාගෙන යන්න ඕනේ කියන එක. ඒකට පොලිසිය විසින්ම එතෙන්ට ඇවිල්ලා මේ ඒ කියන්නේ පොලිසිය බලපෑම් කරලා කරන විදිහක් නෙවෙයි වෙන ක්‍රම වලින් මිනිස්සුන්ට දන්නවන්න ඕනේ ඇත්තටම හෙල්මට් දාගෙන යන එක තමයි වැදගත්. හරි. ඒක හැබැයි මිනිස්සු කැමති නෑනේ හෙල්මට් දාගෙන යන්න. දැන් කවුරු වුණත් කැමති නේ හෙල්මට් නැතුව යන්න.
හෙල්මට් දාගෙන නැති දාඩිය දානවා හුලම් පාරක්වත් වදින්නේ අමාරුයි ඔලුවට අමාරුයි කතන්දර ටිකක් තියෙනවානේ. ඒ ඇත්තටම මේ අමාරු වැඩේ කරපුවම අපිට වාසියක් තියෙනවා කියන එක මිනිස්සුන්ට සවිඥානිකව දැනෙන්න ඕන. අන්න එහෙම දැනිලා ඒක කාලයක් ගියාට පස්සේ ඒක හොඳ වුණාම අන්න එතකොට ඔටෝමැටිකලි පොලිසිය ෆයිට් වොෂ් වෙනවා නිකම් එතකොට. අන්න එහෙම එකක් කරන්න පුළුවන් නම් මට හිතෙනවා වඩා හොඳයි කියලා. මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් යවන්න ඕනේ මිනිස්සුන්ගේ හැසිරීම හැදෙන්න. මිනිස්සුන්ගේ විනය හැදෙන්න. ඒකට බලපෑම් කරලා හදන්න. ඒ කියන්නේ පොලිසියෙන් හරි ඕනම ආයතනයකින් මොකක් හරි නරක බිහේවියර් එකකට වැරදි ඒ කියන්නේ අර ෆෝස් කරලා ඇක්ෂන් එකක් ගන්න ගිය තැනම ඒක වීරත්වයක් බවට පත් වෙලා ඒක ඊට පස්සේ ප්‍රොමෝට් වෙන එක වෙන්නේ මට දැනෙන විදිහට. හරි මට දැනෙන විදිහට අපි ඉගෙනගත්තු සමහර දේවල් එක යම් දෙයක් වළක්වන්න ඒ කියන්නේ බලය දාලා වළක්වන්න ඒකට හැදෙන වැලියු එක වැඩි වෙනවා. ඒකට හැදෙන වැලියු එක වැඩි වෙනවා. ඉතින් අන්න ඒ කාරණාව තියෙනවා. එතකොට එහෙම නොදා යන්නේක වැලියු එකක් නැති වැඩක් කරන්න ඕන පුළුවන් තරම්. ඒක මිනිස්සු අතර කරන්න ඕන වැඩක් ඒක. ඒක පොලිසියටම සම්බන්ධ වෙලා හරියන්නේ නැහැ. ඒක පොලිසියට විතරක් කරන්න බෑ ඒක. ඒක තව පිරිස් ටිකක් එකතු වෙන්න ඕනේ. හරි මට හිතෙන්නේ නම් එහෙමයි. සහ අපි ඉගෙනගත්තු සමහර කාරණා එක විශ්වවිද්‍යාලවල එහෙම. ඒ කාරණා